කණ්ඩායමක් තමයි මහා පවුලටයි අපි හැමදෙනා. එතකොට මේ කණ්ඩායමේ විශේෂ ලක්ෂණයන් කීපයක් තියෙනවා. ඔබ විශේෂයෙන්ම මේ දිව්‍ය පූජාව ආරම්භ කරන්නට පෙර මාස බාරැස්වීම තුළදී ඔබේ අදහස් ඉදිරිපත් කළා. මේ අදහස් වලදී අපි එකින් එක්කෙනා සමග එකඟ වෙන්නේ නැති අවස්ථා තියෙනවා. අපි අදහස් විසමයි, විවිධයි. නමුත් විශේෂත්වය වන්නේ මේ පවුල තුළ මේ විරුද්ධ මතවාදයන් ඉවසා දරා ගැනීමයි. මේ මතවාදයන් නිසා පුද්ගලයන් අයින් කිරීම නෙමෙයි, මතවාදයන් විවිධ වූ ඒ අදහස් නිසා අපේ බැඳීම, අපේ ආදරය, අපේ එකමුතුකම වර්ධනය කර ගැනීමයි. වසර 110ක් නොකඩවා මේ ගමන එන්නට අපට හැකි වුණේ. වසර 110ක් කියන්නේ ඉතාම දීර්ඝ කාල පරිච්ඡේදයක්. අපි මේවා ආවේ ඒ දේව ආශිර්වාදය නිසායි. එමනම් මේ උතුම් යාගය තුළ අපි විශේෂ යාඥා කරමු. මේ අපේ එකමුතුකම, මේ අපේ බැඳීම, මේ අපේ සහෝදරත්වය දිනෙන් දින වර්ධනය වෙන්නට කියලා. සියල්ලන් කෙරෙහි ආධිපත්‍යය ඔබට ඇති බැවින් ඔබ සියල්ලන්ට කාරුණිකය. ඔබේ අධිපති බලය ගැන ප්‍රශ්න කරන විට ඔබ තමන් ශක්තිය පෙන්වනසේක. මේ බව දන්න අයගේ අහංකාරය ඔබ අනාවරණය කරනසේක. යහපත් වූ ඔබ අපට කමා කරන සේක. සුවිශේෂයයි අද උත්සවයයි අතීතයේ ඉඳලා දෙවියන් වහන්සේ ලස්සනට එකට සැලසුම් කර අවස්ථාවක් වගේ. මේ සමිතියත් පවුලු කියන ගුරුන් වහන්සේ පැල කරපු පුංචි බීජයක් වගේ. ලස්සනට කියන සුවිශේෂයේ අබෑටේ චූටි වුණාට ඒක කාලයක් ගිහිල්ලා වැවෙද්දි අතු පැතිරෙනවා. මේ අතු මත කුරුල්ලන්ට ලගින්නට පුළුවන් වෙනවා. එදා 1916 මේ පාවුලු ගුරු පියාණන් සහ මම භාර්යාව මෑණියෝ මේ පැල කරපු පවුල කියන බීජය අද අවුරුදු 110ක ලොකු ගහක් වෙලා අද ඒකේ ලගින කුරුල්ලෝ සහ කිරිල්ලියෝ තමයි මේක එකතු වෙලා ඉන්නේ. ලගින්න බැරි කුරුල්ලෝ කිරිල්ලියෝ කොහෙද හරි පියාඹලා ගිහිල්ලා ඇති. නේද? ලගින්න පුළුවන් අය ගහට අද එකතු වෙන්න පුළුවන් කුරුල්ලෝ කිරිල්ලියෝ ටික අද එකට එකතු වෙලා ඉන්නවා. බොහොම අතලොස්සයි ඥාති මිත්‍රකම් පවත්වන්න.
සමහරවිට තමන්ගේ අම්මා තාත්තව බලන් දෙන්නේ අවුරුද්දට පතාවයි හිමත් නැති වෙන්න පුළුවන්. දුර බැහැර ඉන්නේ. බොහොම ඥාති මිත්‍රකම් කියනවා බොහොම shallow life එක තියෙනවා. ගමන අවුරුදු 110ක් පුරාවට අපිට ලියලා දිගහැරෙන්න පුළුවන් ඉතිහාසයක් තියෙන පෞල් සංග්‍රහය මම හිතන්නේ අපි විතරක් වෙන්නට ඇති. ආසියාතිකරේ තමයි පෞල් සම්බන්ධතාවයන් සාමාන්‍ය. කිරිඳි සහ තිරිඟු වපුල කෙතකට සමානයි කියලා. ඥාති මිත්‍රකම් තියෙන්නේ මේ ලෝකයේ කියන කෙතේ. ගෙදර කියන පවුලේ භූමිය තමයි ඥාති මිත්‍රකම් ඇති වෙන්නේ. අපි ඉන්න ගෙදර ඒ වටපිටාව මානසික සුභාසිංසන පිරි නමනෝ. පූජකයෙක්ගේ ජීවිතය ගත්තොත් පූජකයෙක් කියන්නේ එකම කෙතේ තිරිඟු වපරන කිරිඳි අයින් කරන කෙනෙක්. තිරිඟු වපරන නියම විදිහට තිරිඟු කිරිඳි අයින් කරන මත වල් පැල ගලවන කෙනෙක් මේ සමාජයේ අපිට බාර දීලා තියෙනවා. ඉතින් අර්ජුන් පිරිස් පියතුමා තම පූජක ජීවිතයේ 35 වෙනි අවුරුද්ද සමරද්දී මම හිතන්නේ උන්වහන්සේට ඒ වගේම කර්තව්‍යයක් ඉටු කරන්නට ඇති. ගොඩක් තිරිඟු හොඳ දේවල් පුරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ විශේෂයෙන් කවුන්සලින් and සයිකොලොජි පැත්තෙන් ස්පෙෂලායිස්ඩ් වර්තමානයේ ජාතික දේවසත් කලේ අධ්‍යාත්මික කටයුතු බාරව ඉන්නවා වගේම මේ කවුන්සලින් and සයිකොලොජි අංශයෙන් දරු සහෝදරතුමාලගේ ජීවිතවල තියෙන දුර්වලකම් හිරවෙච්ච තැන් හොයාගෙන ඒවා නිවැරදි කරන්නට උන්වහන්සේගේ පූජක අත්දැකීම් එක්ක ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් මමත් ඉන්නේ සෙමිනේරියේ. ඉතින් මගේ අධ්‍යාත්මික පියතුමා තමයි ෆාදර්. මගේ ජීවිතේ පුංචි පැටර්නක් ගෙහෙන අපි හිර වෙන තැන් හොයාගෙන යද්දී මම ෆාදර් එක්ක ගිහිල්ලා කතා කරනවා. මේ අලුත් තිරිඟු හිටවන්න තියෙන ජීවිතේ වල් පැල ගලවන්න මම පියතුමාගෙන් ගොඩාක් උපදෙස් බලාපොරොත්තු වෙනවා හොයනවා වගේම ඒ ජීවිත එකමුතුකමනේ කියන්නේ කම්පනිමන්ට් එක මම ගොඩාක් අගය කරනවා මේ පියතුමා තුළින් අපට ලැබෙන. ඉතින් අපි වහන්සේට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ සමිතිය තුළ පුරා වසර ගණනාවක් තිස්සේම අනුශාසක පියතුමෙක් විදිහට තම පූජක ජීවිතේ ගොඩක් වැඩ කටයුතු තියෙනවා අපි හැම කෙනෙක්ටම. නමුත් ඒ හැම එකක් මැදෙම වහන්සේ හැම වසරකම ලංකාවේ කොහේ හිටියත් මම හිතන්නේ ඉගෙන ගන්න කාලෙ පිටරට එන්න බැරි වෙන්නට ඇති. ඒ හැරුණකොට කොහොම හරි මේ සමිතියේ එන්නට උන්වහන්සේ ප්‍රමුඛතාවය ප්‍රයෝරිටි එකක් දීලා තියෙනවා. ආසිරි වැසි වස්වා හැම සුවයට නන්වා සුරිඳුනි අපහට මෙලොවේ ආලෝකය දෙත්වා ගුරු පිය මුත්තලුවන් බැති කුසුමින් පුදලින් සුව මොක් සිරි පතමින් මුදුනින් සමරමු අපි එක්වී සුසිරිත සුරකිත්වා ගුණදම් වපුරත්වා විනීත දරු දැරියන් හැමරොක්වි ගුරු නම සුරකිත්වා